ඇඳේ බෙඩ්ෂීට් එක හදන්න දුන්නාම තාත්තා තොපු ඇල්ලගෙන හදාගෙන මේ කිසි පිළිවෙලක් නැහැ. පාපස් ඇඳිනකොට ඒකටම බයිනවා. ටීවී එක බලලා රිමෝට් එක වෙන කොහෙන්ද තිබ්බොත් ඒකටම බනිනවා. හැම වෙලාවෙම මදුරු දෙක අහුරන්න උනම් බයිනවා. මේ තරුණයා හිතනවලු අද නම් තාත්තගේ අත් දෙක කැඩියන් කියලා. ගහනවා. බයිනකොට හිතනවලු මොන කරුණයක්ද මේ? මොකක් හරි වෙයන්. අම්මට කිව්වලු මට බෑ ඇත්ත කතා කරන්න. සමහරවිට තාත්තා කියනවා ඇවිල්ලා හොදන්න එපා තමයි මේ ඕකගේ විඥාන හොදගන්න කියනවා. පොඩි එකක් නෙවෙයිනේ. වෛරින් පිළිපිලි ඉන්නවා. විද්‍යාපීඨ තේරලා හොස්පිටල් එකේ දවස් දෙකක් තුනක් ඉන්නකොට මේ තරුණයාට මතක් වෙනවා තාත්තවලු. හරියට ඕගොල්ලන්ට වගේ. තනියෙන් විඥාන හොදගන්නකොට ඇඳේ බෙඩ්ෂීට් එක හදා ගන්නකොට සබන් කෑල්ල තමන්ගේ සබන් කෑල්ල පරිස්සම් කරලා හංගගෙන පාවිච්චි කරනකොට ඇඳුම් ටික පිළිවෙලට තියාගන්නකොට තාත්තා මගේ ලෝකෙම හැදුවා. එදා තාත්තා මට තොපු වැඩ යන කිව්වේ මගේ දිසාවට තියෙන. මම තාත්තගෙන් සමාව ගන්න ඕනේ. ඔව් මම මේ පාර ගිහිල්ලා තාත්තගෙන් සමාව ගන්නවා. ඔව් පොඩි තාත්තා. එහෙම හිතාගෙන ඉන්නකොට දවසක් ගෙදරින් කෝල් එකක් එනවා පුතේ. ඉක්මනට ගෙදර වරෙන් පුතේ තාත්තා අපි ඔක්කොම දාලා අන්තිම දවල්ේ ගිය තාත්තා නැති වුණා පුතේ ඉක්මනට වරෙන් කියලා. මේ තරුණයා හොස්ටල් එකකින් පිටත් වෙලා ගෙදරට එනවලු. ගෙදර එනකොට තාත්තගේ මලකඳ ගෙදර සාලෙම තැම්පත් කළා. තාත්තගේ මලකඳ අද්දකින් බදාගෙන මේ තරුණයා කෑ ගහලා කියනවා තාත්තේ මට සමාව දීලා යන්න තාත්තේ. මට සමාව දීලා යන්න. මං එච්චර වට වෛර කළා තාත්තේ. මම දැක්කේ වැරදියට. පාන්සපුරේ වෙල්ලා හාමුදුරුවෝ ආපහු යන්න ගියාම ගමේ තරුණයෝ ටික එකතු වෙනවලු අර මලකඳ කරගහන්න. ඒ තරුණයා කියනවලු මම මගේ තාත්තගේ මලකඳ එක පැත්තක් කරගහනවා. එක පැත්තක් කරගහනවා. කලේ තියාගෙන යනවලු කනත්ත පාරේ. කවදා දවසක මේ කතාව චුට්ටක් එතනින් හොල් කරලා තියලා මම ඕන දෙයක් කියන්නේ. කවදා දවසක පුතේ ගෙදරක තාත්තෙක් දුකෙන් මැරෙන්න දෙන්න එපා. තාත්තට ආදරේ කියලා දිනවද? ඔබ දන්නවා තාත්තා කොච්චර ආසද කියලා ඔබ ආදරේ කියනවා. මැරෙන්න කලින් එයාට ආදරේ කියන්න පුතේ. එයා තාසයි ඔය ආදරේ කියනකොට ලැජ්ජන තාත්තට ආදරේ කියන්නේ. අද මේ වැඩසටහන විලිච්ච ගමන් අම්මගේ ෆෝන් එක අරගෙන පොඩි කෝල් එකක් දීලා කියන තාත්තේ ඔය කොහෙද? අද වැඩද? අමනේ තාත්තේ ඔයා ආවෙ දුන්නාට මම ඔයාලට එක්ක වැන්දා. මේ මම දෙයක් කියන්න කතා කළේ. ආයි මොකක්ද කියලා. මම ඔයාලට ගොඩක් ආදරේ තාත්තේ. ඒ වචනේ කියන්නේ. මැරෙන අන්තිම තත්පරේ තාත්තා මතක් වෙනවා ඒක. ඒ ආසයි පුතේ. ඔයා පිටනවට. එහි දුක් විඳලා හම්බ කරලා පණ කරන ඔයාට. තාත්තලා සමහර ගෙවල් තාත්තලා ඉන්න වීදම් කරන්නේ නැහැ වැඩි. අපි කරුණාකාරීත්වයෙන් කරන්නේ. අපි හිතනවා මහා තාත්තා කොඩේ කියලා. ඉල්ලුණු අරන් දෙන්නේ ලීසින් හැමදේම. ඔක්කොම ඉතුරු කරනවා. අරන් යන්නද? ඉතුරු කරලා අරන් යන්නද? නෑ. ඔයාට ඉතුරු කළේ මහගේ හැදුවේ කාටද? ගත්ත හැමදේම ගන්නවා දාලා යට වෙනවා කියලා. හැමදේම කරලා. එහෙම කරපු තාත්තා මේ ලෝකෙම දාලා යන දවසේ තාත්තා වෙනුවෙන් ඇස් දෙක පියාගෙන පොඩි උපහාරයක් තාත්තට කරන්න මතක තියාගන්න. අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ. අම්මා වරුන් නොව මතු බුදුවන්නේ පියවරුන්මයි. බුදුමයි කතුනි කිම මගිලේ කිරින ඕනේ. තාත්තගේ අතපාරලි සුදු නැතුණාට තාත්තගේ ආදරේ දාඩියට හැරෙවුවා. ඇස් දෙක පියාගෙන අහන්න. ඔබට මතකද මම නවත්තපු කතාව? කනත්ත පාරේ තරුණයා තාත්තගේ මලකඳ කර තියන් යනවා. ඒක චුට්ටක් මතක තියාගන්න. අපි ආස කරන හැමදේම අපේ ජීවිතේ ලංකලේ තාත්තා. අපි කැමති හැමදේම අපේ ජීවිතේ ලංකලේ තාත්තා. පුතා කන්න ආස කොත්තුද රයිස්ද මොනවද ඕන දෙයක් දෙනවා. අම්මා සමහර වෙලාවට සැරකෙන්නකොට කියනවා සැලකරන්න එපා තමයි පුතාට. ඒ තාත්තලා ඉන්නවා. දන්නවද පුතේ? තාත්තගේ ලේවල නහරවල පවා තිබුණේ ඔයාට ආදරය. ඔයාට සෙනගස. මම ඔයගොල්ලන්ට කියනවා තාත්තා මැරිලාද? අද ගෙදර ගියාම මේ අම්මලා තමන්ගේ තාත්තගේ ෆොටෝ එක
බුදු කුටි කැටින් තියන්නේ. බුදුහාමුදුරන්ට වැඳලා ඊට පස්සේ තාත්තගේ අම්මට වදින්න. මේ පුතාලගේ පර්ස් එකේ තාත්තගේ අම්මගේ ෆොටෝ දෙක තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ ප්‍රොෆයිල් එකට දාලා තියෙන අම්මගේ ෆොටෝ එක නෙමෙයිද අප්පච්චිගේ ෆොටෝ එක නෙමෙයිද? ටික දවසක් හරි තියාගෙන ඉන්න. ටික දවසක් හරි තියාගෙන ඉන්න. ඒ සිනහස ඒ ආදරේ මතක් වෙන්න. මතක තියාගන්න. ඊට රජ කරවන්න. අපේ ලෝකෙට පායන පුල් සමගමයි තාත්තා කියලා කියන්නේ. එයා තමයි ඊට රජ කෙනෙක්. ඒ ඊට රජ කරවන්න ඔයාලා හීනේ දිනන්න ඕන. ඒ දිනන සීනේ ඔබ ළඟ තියෙන්නේ. දන්නවද? දැන් අර තරුණයා අනන්ත බාලේ තාත්තගේ මලකඳ කරතියක් යනකොට මේ තරුණයාට ඇහෙනවලු පෙට්ටිය ඇතුලේ කතාවක්. මං කියන්නේ නිකපට හරි ඇස් දෙක පියාගන්නකො තාත්තා වෙනුවෙන්. පුතුකමකට හරි මතක් කරගන්න තාත්තා. ඒ තාත්තගේ සෙනෙහස, ඒ තාත්තගේ ආදරය තරුණාද. තරුණයාට ඇහෙනවලු පෙට්ටිය ඇතුලේ කතාවක්. දුකයි බං මට ඔබව දාලා යන්න ආසයි උඹ ළඟ රැඳෙන්න. උපාධිය අරන් එනකන් ඇත්තමයි මැනික මම බලන් හිටියේ ඇස් දෙකෙන් දකින්න. වැඩ ඇරිලා ආපු හැම හවසකම මං ඇහුවේ මට කන්න නෙමෙයි උඹ ගෑවද කියලා. හන්දියට අවුලක තොරට මං ඔබට පෙන්නුවේ කරතියක්. තන්වාරේ අන්තිම හුස්ම පොත යද්දි මට මතක් වුණේ අම්මව නෙමෙයි උඹ. එච්චර තාත්තා අපිට ආදරය කරලා තියෙනවා. පුතේ අද මම මැරලා යන දවසේ ඔය කරට ඔය අතට මම ගොඩක් බරයි. කුගක් බරනවා. බිමින් තියපන්. රිදෙනවා ඇතියක් නොබේ. මැරිලා තමයි බරක් නැති මේ ලෝකේ ඉඳම කෙනා තාත්තා. තාත්තගේ ගතිගුණ ගොඩක් අපි ළඟ තියෙනවා. ඒ ආදරේ ඉච්ඡා පූජනීයයි. මේ ශාලාවේ කවුරුත් කතා කරන්න එපා. දන්නවද? මේ වෙන්නේ මේ විශ්වයේ ආදරණීයම කෙනා තමයි. හැම දරුවෙක්ම කවදා දවසක ඔයාගේ තාත්තා මියදුණා. ඔයා පරිස්සමට අම්මා බලගන්න. ආදරෙන් වකින්න. බැරිච්ච හැම තාත්තකින් ප්‍රාර්ථනාව තමයි කියන්නේ. පුතේ මම බලත් මතක ඇතුම් අරම්පලයක් බේත්තුම්ලු අම්මගේ. මට වඩා ආදරෙන් අම්මා බලපන් කිව්වා. මට මේ දරුවන්ට කියන්න තියෙන්නේ. තාත්තට හැම දරුවෙක්ම අම්මට දුකක් නොදී බලා ගන්න. පරිස්සමට බලා ගන්න. ආදරෙන් බලා ගන්න. කවදාද දවසක ඔයාගේම ගෙදරක ඔයාගේම ලෝකික තාත්තව අප්පච්චිව රජෙක් වගේ තියාගන්න. ඔය හිතේ එයා විතරයි අංක 1 වෙන කවුරුවත් නැහැ. තාත්තා කියලා කියන්නේ හීරෝ. අපේ හීරෝ තාත්තා. එයාව කවදාවත් තම්පත් කරන්න එපා. සියවසක් මගේ තාත්තට ආයුෂ වේවා ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාම සම්සුන්ව ඇස් දෙක ඉවර කරන්න. වචනයක් කතා කරන්න එපා. මේ නිහඬ බව මේ විදිහට ගන්න ආදරෙන්. මව්පිය වන්දනාවට ඔබ අරන් යන්න කලින් මේ අම්මාවට තියෙන දෙයක් කියන්නේ. තාත්තට තියෙන දෙයක් කියන්නේ. මව්පිය වන්දනාව තියෙන්නේ දරුවන්ට විතරක් නෙමෙයි. ඔබට දන්නවද? දරුවෙක් මේ ලෝකෙට බීගකට පළියට මම